ඩුබායිහි සැඟවී සිටි ලංකාවේ ප්‍රධානතම පෙළේ කුඩු රජවරු දෙදෙනෙක් කොටු බව අද අපට දැනගන්නට ලැබී තිබෙනවා. එසේ ඩුබායිහිදී අත්අඩංගුවට පත්ව සිටින්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් දෙදෙනෙකු වන ශිරාන් බාසික් හා ඇල්ටෝ ධර්මය යන දෙදෙනායි. ඩුබායි රාජ්‍යයේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට ඔවුන් විසින් තොරතුරු වාර්තා කොට තිබෙනවා. ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාලයන් මෙහෙයවීමේ ප්‍රධාන මොළකරුවන් දෙදෙනෙකු ලෙස සැලකෙන මොවුන් කාලක සිට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් මෙම ජාවාරම සිදු කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා. එම ශිරාන් බාසික් යන අය රතු වරෙන්තු මත පවා වෙනත් රටවලට පවා අවශ්‍ය අත්‍යවශ්‍ය මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු බවයි පැවසෙන්නේ. සමස්ත ලෝකයේම ප්‍රමුඛ පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු ලෙස සැලකෙන ශිරාන් බාසික් අත්අඩංගුවට පත්වීම සැබවින්ම ආරක්ෂක අංශ ලද ජයග්‍රහණයක් බව කිව යුතුයි. එසේම ඇල්ටෝ ධර්ම හා ශිරාන් බාසික් මේ වන විට ඩුබායි රාජ්‍යයේ රට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින බව සැලවෙන නමුත් මේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී FU වුඩ්ලර් මහතා ප්‍රකාශ කොට තිබෙන්නේ ඔවුන් දෙදෙනා ඩුබායිහිදී අත්අඩංගුවට පත් වූ බවට ඔවුන්ට තොරතුරු ලැබී තිබුණද ඒ පිළිබඳ ඩුබායි ආරක්ෂක අංශ විසින් මෙරට ආරක්ෂක අංශ වෙත මෙතෙක් නිල වශයෙන් දැනුම් දී නොමැති බවයි. අප මේදී සඳහන් කළ යුත්තේ මේ පිළිබඳ සොයා බලා කටයුතු කිරීම රජයේ වගකීමක් වනු බවයි. එසේත් නැතිනම් මෙයට පෙර කොණ්ඩරංජි අත්අඩංගුවට ගෙන නිදහසු අයුරින් මොවුන්ද නිදහස් වීමට ඉඩ ඇති බව අපි මෙහිදී සඳහන් කරමු. හැකි ඉක්මනින් මොවුන් අත්අඩංගුවට ගෙන මෙරට වෙත රැගෙන ඒමට ආරක්ෂක අංශ බලධාරීන් කටයුතු කළ යුතුය.